අද බලමු අවුරුද්දට මං ස්පයිසි කොකිස් හදපු විදිය. මුලින්ම මැටි හට්ටියකට ගොරක කෑල්ලක් එක අච්චුව තැම්බෙන්න තියලා මම ඒ අතරේ හාල් පිටි කෝප්ප 2යි පාන් පිටි කෝප්පයයි හොඳට පෙනීරකින් හලා ගත්තා. ඊට පස්සේ ඒකට කහ කුඩු තේ හැන්දයි ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් තේ හැන්දයි කෑලි මිරිස් තේ හැන්දයි සූදුරු තේ හැන්දකුයි ඇඩ් කරගත්තා. ඒ අතරේ හොඳට පොඩි වෙන්න කපාගත්ත කරපිංචා කොළ ටිකකුත් මේකට දාගත්තා. පොල් මිටි කිරි කෝප 2ක් විතර අරගෙන අතේ ඇලෙන්නේ නැති වෙන්න විදිහට බැටර් එක හොඳට හදාගත්තා. පේනව නේද? මෙන්න මේ වගේ බැටර් එක එනකම් මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට බීට් කරගත්ත බිත්තරයකොත් මේකට ඇඩ් කරගත්තා. නැත්තම් කොකිස් අච්චුවේ පොඩ්ඩක් ඇලෙන්න බලන නිසා. ඒ අතරේ කොකිස් අච්චුව තෙල් තාච්චියේ චුට්ටක් රත් වෙන්න තිබ්බා. දැන් මේවා හදාගත්ත බැටර් එකෙන් කොකිස් හදාගන්න පුළුවන්. මතක තියාගන්න කොකිස් අච්චුව සම්පූර්ණයෙන් දැහෙනකම බැටර් එකේ පොඟවන්න එපා. එහෙම නැත්නම් කොකිස් ගලව ගන්න ටිකක් අමාරුයි. දැන් ඔයාට ස්පයිසි කොකිස් වල රස බලන්න පුළුවන්.